අයිබෝන් දුවේ පුතේ අපි මේ වීඩියෝ එකේදී කරන්නේ අපේ මුල්වාරේ පාඩම් ටික පාඩම් හයක් තියෙනෝනේ අපිට. ඒ පාඩම් ටික තියෙන ස්මාර්ට් බුක් එක අ, සාකච්ඡා කරන්නේ. ඒතර මේක වැදගත් වෙයි පන්තියට අලුතින් එන දරුවන්ට. එතකොට මුල් පාඩම් 6 මුල් වාරේ වැඩ ටික සම්පූර්ණ කරගන්න ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තමයි පන්තියේ මුල ඉඳන් හිටියත් අර සටහනේ අඩුපාඩු තියෙන අයටත් මේක ගොඩක් වැදගත් වෙයි මේ පැහැදිලි කිරීම කරගෙන යන එක. මොකද ඔයාලා සටහන මුලින් ලියාගත්තට පස්සේ මේක බලලා ඒක පැහැදිලි කරගන්නකොට ඉක්මනින් අපිට වැඩ ටික පැහැදිලි කරගෙන ගිය හැකියි. මුලින්ම දීලා තියෙන ඕගොල්ලන්ට මේ වගුව අච්චුපතේ තියෙන මේ වගුව එහෙමම ඕගොල්ලන්ට දාලා තියෙන්නේ ප්‍රශ්නවලදී අපිට ගොඩක් වැදගත් වෙනවා විශේෂිත මුල් වර්ග ටිකක් තමයි මෙතෙන්දි පැහැදිලි කරන්නේ. අපි මේ සටහනට මේ කොටස් එකතු කරගමු. මෙතන තරු ලකුණු දාගන්න. කරුමුල්. කරුමුල් කියන එකට උදාහරණ තීරුවක් තියෙනවා. ඒකේ කාර්යයන් තියෙනවා. ඊළඟට මුල් වර්ගයේ විදිහට තියෙන්නේ විශේෂිත මුල් වර්ග ටික තමයි කරුමුල්. තරු ලකුණු දාගන්න. ඊළඟ මුල් වර්ගයේ කෛරුමුල්. ඊළඟට වායව මුල්. ආ ලකුණු මුල් මෙහිම තරු ලකුණු දාගන්න. මේ මුල් වර්ග ටික ළඟ වායදර හේවත් ශ්වසන මුල්. සමාන වචන අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ආ ලකුණු මුල් ආරෝහක කියලා ඒකට තව නමක් තියෙනවා. වායදර කියන එකට තව නමක් ශ්වසන මුල්. ආහාර සංජිත මුල්. මූල ගැටිති සහිත මුල්. එතකොට මේ වගේ මුල් වර්ග ටික තියෙනවා. ඒවට නිදසුන් ටික කහ පාටින් highlight කරගන්න. ඒවට නිදසුන් ටික කහ පාටින්. ඒතකොට කහ පාට highlight pen එකක් තියෙනවා නම් ඒකෙන් highlight කරන්න. නැත්නම් පාට පැන්සලෙන් මෙහෙම කහ පාටට නිදසුන් ටික highlight කරමු. මෙන්න මේකට තව නිදසුන් ටිකක් ලියා ගන්න පැත්තකින් මේ කැරට් බීට් මඤ්ඤොක්කා අපි මේක පන්තියේදී තාලෙට කියන්නේ ඔක්කොම එකට මතක තියෙනවා කැරට් බීට් මඤ්ඤොක්කා රාබු බතල ඩේලියා කියලා. ඒත් බතල මේකේ තියෙනවා මම ආයෙ ලිව්වේ තාලෙට ඒ ටික එන නිසා. දැන් මටත් ඒ ටික ඒ තාලෙටම ඔක්කොම ටික එකපාර කියවෙනකොට බලන්නකො කැරට් බීට් මඤ්ඤොක්කා රාබු බතල ඩේලියා හයක් එකට කියවෙන එක කොච්චර වාසියක්ද කියලා පුතේ. ඒකයි ඒ තාලයක තියෙන වැදගත්කම. ඔන්න තාලයක් ආවට පස්සේ එතනින් තාල එකයි. එක තාලයකට හයක්ම අහු වෙනවා. කොච්චර වටිනවද හයක් එකපාර මතක තියාගන්න පුළුවන් කියන්නේ නේද? කැරට් බීට් මඤ්ඤොක්කා රාබු බතල ඩේලියා. එතකොට බතල මෙතන තිබුණත් මම ආයෙ ලිව්වේ ඒකයි මේ ටික ලියාගන්න. ඊළඟට මූල ගැටිති සහිත මුල් වලට උදාහරණ තමයි රන්ල කුලේශාක සහ නිදිකුම්බ වගේ. ඔන්න නිදසුන් වගේම නිදසුන් ටිකක් ඕනි. ඒ වගේම තමයි ඒවයි කාර්යයන් ටිකත් මතක තියාගන්න ඕනි. කොළ පාට highlight pen එක ගන්න. දැන් කොළ පාටින් highlight කරන්න යන්නේ මේවයි කාර්යයන් ටික. කරුමුල් වල කාර්යය තමයි අතු වලට ආධාරකයක්. අන්නේ කැල්ල විතරයි highlight කරන්නේ. කෛරු මුල් වල කාර්යය තමයි කඳට අමතර ආධාරකයක්. වායු මුල් වල කාර්යය තමයි ජල වාෂ්ප අවශෝෂණය. තව එකක් තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය.
සමහර මුල් කොළ පාටයි. ඒක අමතර කාර්යයක්. කොළ පාට වුණොත් විතරයි වෙන්නේ නේද ප්‍රභා සංශ්ලේෂණ. ආලග්නවත් ආරෝහක කඳට ඉහළ නැගීම සඳහා ආධාරකයට සවිවීමට වායුතර මුල්වල වායුව මාරු ආහාර සංචිත මුල්වල ආහාර තැන්පත් කිරීම ඒකම හයිලයිට් කරන්න වෙනවා. මූලකැටි සහිත මුල්වල බැක්ටීරියා විසින් පස සරු කිරීම. ඊට පස්සේ මේ ශාක පත්‍රයේ මේ වගේ පාට කරගන්න ඕනි ඕගොල්ලෝ. මම හිතන්නේ ඕගොල්ලෝ එහෙම පාට කරලා ඇතිනේ. පත්‍ර වෘන්තය අර කොලේ පටන් ගන්න තැන පත්‍ර පාදය වටේ සීමාව පත්‍ර ධාරය තලය පත්‍ර අග්‍රය ශාකානාරටි මැදනාරටි ඔය ටික ඒකේ නම් කරලා තියෙනවා. බලන්න තියෙන්නේ පාට කරගන්න විතරයි. මේක වැදගත් වෙනවා ශාක පත්‍රයක කොටස් ටික මේක අහනවා පුතේ මේ ප්‍රශ්නවලදී. ඊළඟට පුෂ්පයක කොටස් ජායාංගය පුමාංගය කියලා තියෙනවා. මේ ජායාංගයට නමක් ලියා ගන්න. නෙමෙයි පුමාංගයට නමක් ලියා ගන්න රේණුව කියලා. පුමාංගයට කියනවා රේණුව කියලා. මේ පුමාංගයේ තියෙන මෙන්න මෙතන තියෙනවා පරාග. මෙතන පැහැදිලිව තිබුණාද දන්නේ නැහැ. ඔයගොල්ලන්ට ලියා ගන්න. ඒ නිසා මම ආයෙ ලිව්ව පරාග. ඒ පරාග මෙතන ඉඳලා පුමාංගයේ ඉඳලා ජායාංගයේ කලංකය මතට යනකොට ඒ පරාග යනකොට පරාග ඩොට් එකක් මෙහෙම ඇඳ ගන්න පාට පේනවා. මම නිල් පාටින් පෙන්නන්න. අන්න පරාගය. මෙන්න මෙතෙන්ට යනවා. මෙහිම යනකොට කියනවා පරාගය වුණ අය වගේ මෙහෙට යනකොට කියනවා නම මේ මෙතනින් ලියලා තියෙනවා මේ වචනේ පරාගණය. පරාගණය. ඊට පස්සේ පුෂ්පයක කොටස් වල කාර්යයන් ටික මෙතන දීලා තියෙනවා. පුමාංගය. පුමාංගී කාර්යය මොකද්ද? පුමාංගී කාර්යය තමයි පරාග නිපදවීම. ජායාංගය කියන එක මේ පැත්තේ තියෙනවා. ජායාංගයේ ජායාංගී කාර්යය ඩිම්බ සහ බීජ නිපදවීම. මණිපත්‍ර තියෙන්නේ මලක කොතනද මණිපත්‍ර තියෙන්නේ? පොඩ්ඩක් මණිපත්‍ර අපි දාගමු. මෙන්න මෙහෙම තියෙනවා මණිපත්‍ර. මණිපත්‍ර වල කාර්ය මේකේ තියෙනවා. මණිපත්‍ර වල කාර්ය තමයි ලපටි කාලයේදී පුෂ්ප ආරක්ෂා කිරීම. ලපටි කාලයේදී පුෂ්ප ආරක්ෂා කිරීම. දලපත්‍ර කියලා කියන්නේ මල් පෙති වලට දලපත්‍රයක් මේම ඇඳ ගන්න මල් පෙති දෙකක් ඔය වගේ. දලපත්‍ර වල කාර්ය කෘමීන් ආකර්ෂණය. වෘන්තය එහෙම නැත්නම් නටුවේ කාර්ය පුෂ්පය දරා සිටීම. මේ ටික වැදගත් පුෂ්පයක එක එක කොටස් වල කාර්යයන් ටික ඔයගොල්ලෝ පාඩම් කරගෙන තියා ගන්න ඕනේ විභාගෙට. මේ දාලා තියෙන අච්චු පොතේ තියෙන කොටස් වලින් ඕගොල්ලන්ට විශේෂයෙන් විභාගෙට අනිවාර්යයෙන් වැදගත් වෙන ටික. එතකොට මේකේ තියෙන සියලු කොටස් ඕගොල්ලෝ පාඩම් කරගන්න ඕනි. දැන් මේ පුෂ්පයක කොටස් කොලයක් අරගෙන මතකෙන් පුමාංගය නම් කරලා මේව බලලා හොඳට මතක තියාගෙන ඊට පස්සේ කොලයක ඇඳලා බලන්න මතකයිද බලන්න. එහෙම අනිවාර්යෙන් තනියෙන් ඇඳලා මේ කොටස් නම් කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට ජායාංගයත් තනියම මේ කොටස් ඇඳලා නම් කරන්න ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා සරල පත්‍ර. සරල පත්‍ර කියන එකේදී මෙතෙන්ට පොඩි මාක් එකක් දාගන්න. සරල පත්‍ර කියන්නේ ශාකයේ පත්‍ර තලයේ කොටස් වලට බෙදී නැත.
අපි නිදසුන් කලින් වගේම කහ පාටින් highlight කරමු මේකෙත් නිදසුන් අඹ කොස් ඒ වගේ කොළවල පත්‍රතලයේ බෙදිලා නැහැ කොටස් වලට. මෙන්න මේ වගේ තියෙනවා. සමහර සරල පත්‍රවල පත්‍රතලය අර්ධ ලෙස බෙදී ඇත. අර්ධ ලෙස කියන්නේ කොටස් වලට මෙහිම භාගයට තමයි බෙදිලා තියෙන්නේ. සම්පූර්ණ වෙන් වෙලා නැතුව නොහොම බෙදිලා තියෙනවා නම් ඒවා අර්ධව මෙහිම පුංචි රූපයක් දාගන්න අර්ධව බෙදිච්ච එකක්. උදාහරණ highlight කරමු. අර්ධව බෙදිච්ච ඒකට උදාහරණ දීලා තියෙනවා මෙතන. පැපොල් මඤ්ඤොක්ක ඊට පස්සේ සංයුක්ත පත්‍ර පත්‍රතලයේ සම්පූර්ණයෙන්ම කොටස් කොටස් වලට වෙන් වෙච්ච ඒවා. කරපිංච කොහොඹ නෙල්ලි ඒ වගේ ඒවා තමයි සංයුක්ත පත්‍ර. සංයුක්ත පත්‍ර තියෙන ඒවා විශේෂත්වය ඔන්නෝම ශාක පත්‍රය. මේ එක ශාක පත්‍රයක්. ඒ ශාක පත්‍රයේ මේ වගේ පුංචි පුංචි කොළ වලට බෙදලා තියෙනවා. මේ තනිකර මේකට කියනවා පත්‍රය. මේ පුංචි කොළයකට කියනවා නම. මේ පොඩි කොළයකට ඊතලයක් ගහලා නම් කරගන්න. පත්‍රිකා. බීජ ව්‍යාප්ත වෙන ක්‍රම දීලා තියෙනවා මෙතන අංක 1 කියලා දාගන්න. සතුන් මගින්, 2 සුලඟ මගින්, 3 ජලය මගින්, 4 ස්ෆෝටනය මගින්. ස්ෆෝටනය කියලා කියන්නේ එකට සමාන වචනයක් පිපිරීම. පිපිරීම. පිපිරීම කියලා කියනවා. ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාකවල වෙනස්කම් මෙතන දීලා තියෙනවා. මේ ඒක බීජපත්‍රී ශාකවල වෙනස්කම් විදිහට බීජපත්‍රයේ පියලි එකක් ඇත. පියලි එකක් ඇත. පියලි කියලා කියන්නේ පියලි දෙකක් ඇත. මම ඒක රූපකින් පැහැදිලි කරන්නම් මොනවද දරුවනේ මේ පියලි කියලා කියන්නේ. පියලි කියලා කියන්නේ මොනවම මේ වගේ එකක් නම් පියලි එකයි. මේ වගේ මේක දෙකකට බෙදිලා නම් පියලි දෙකයි. එහෙනම් මේ ඒක බීජපත්‍රී ශාකයක බීජපත්‍රයේ මෙහිම බීජපත්‍රයේ පියලි එකයි මෙහිම රූපයක් දාලා තියාගන්න. ඊට තන්තු මූල පද්ධතියක්. මේක තියෙන්නේ තන්තු මූල පද්ධතියක්. මේකේ මුදුන් මූල පද්ධතියක්. අතු බෙදී නැත. අතු බෙදී ඇත. පත්‍රවල සමාන්තර නාරටි වින්‍යාසය. මේකේ ජාලාභ නාරටි වින්‍යාසය. මල් පෙති 3 ගුණාකාර. මේකේ 4 5 ගුණාකාර. මේ සමාන්තර නාරටි වින්‍යාසයයි ජාලාභ නාරටි වින්‍යාසයයි අපි දාගමු මෙහිම. පත්‍රයක් අඳින්න මේ වගේ කොලේ නාරටි ටික මේ වගේ තියෙනවා නම් ඒකට කියන්නේ සමාන්තර නාරටි වින්‍යාසය. පත්‍රයේ කොලේ මේ වගේ නාරටි තියෙනවා නම් මේ වගේ තියෙනවා නම් ඒවට කියන්නේ ද්විබීජ. දැන් ඒක බීජපත්‍රී වල තමයි මෙහෙම. ද්විබීජපත්‍රී වල මේ වගේ
ජාලාභ නාරටි වින්‍යාස. ජාලාභ නාරටි වින්‍යාස. මම මේ ලියන්න ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට තේරෙනවා ඉතින් ඔයාලට ලියා ගන්න නම් මේක වීඩියෝ එක නවත්තලා අවශ්‍ය තැන්වලදී ලියාගෙන යන්න පුළුවන් රෙකෝඩින් එකේ. මොකද මේ මම පන්තියේ උගන්වපු අපි ඉගෙන ගත්ත දේවල් ටික නැවත මතක් කරන්න හෝ අලුතෙන් එන අයට මම මුලදී කිව්වා නැවත මේ ටික ඒ සටහන් ටික හදාගන්නනේ මේ ටික කරන්නේ. ඒක නිසා ලොකු වෙලාවක් දීලා කරගෙන ගියොත් අපිට මේකේ වැඩි කොටසක් අද කරන්න බැරි වෙන නිසා තමයි මම මේ ටික ඉක්මනින් කතා කරගෙන යන්නේ. ස්පීඩ් රිවිෂන් එකක් විදිහට ශීඝ්‍රගාමී පුනරීක්ෂණයක් විදිහට තමයි අපි මේ පන්තියේ වැඩ ටික අද කරන්නේ. ඊළඟ එක තමයි කඳ මගින් වර්ධක ප්‍රචාරණයේ සිදුවන ශාක. කඳ මගින් වර්ධක ප්‍රචාරණයේ සිදුවන ශාක. ඊට පස්සේ පත්‍ර මගින් වර්ධක ප්‍රචාරණයේ සිදුවන ශාක. මුල් මගින් මෙහෙම තරුලක්ම දාගන්න මේවට වර්ධක ප්‍රචාරණය කියන එකට මේ ටිකේ පැහැදිලි කරලා තියෙන්නේ වර්ධක ප්‍රචාරණය. ඒ නිසා ඒක අපි වෙනම මේ වගේ මාක් එකක් දාගමු. මේ ටිකේ තියෙන දරුවනේ මොකද්ද? වර්ධක ප්‍රචාරණය ගැන. වර්ධක ප්‍රචාරණය කියන්නේ මොකද්ද? වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ බීජ වලින් හැරෙන්න ශාකයක වෙනත් ක්‍රම වලින් අලුත් පැල බිහි වෙනවා. ශාකයක බීජ එහෙම නැත්නම් ඇට වලින් පැල හැදෙනවනේ පුතේ. අන්න එහෙම නැතුව වෙන වෙන ක්‍රම වලින් පැල හැදෙන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රම තමයි වර්ධක ප්‍රචාරණය. පැල බිහි වෙන ක්‍රම. එකක් කඳ මගින්. ඒ කියන්නේ අතු හිටවල පැල වෙනෝනේ රෝස වර්ග, මඤ්ඤොක්ක වගේ ඒවා. එතකොට පත්‍ර මගින් අක්කපාන බිගෝනිය, මොල් මගින් මේ වගේ ඒවා. උදාහරණ හැම වෙලාවම අපි highlight කරේ මොන පාටින්ද? එතකොට එකම පාටින් highlight වුණාම ලස්සනයිනේ. උදාහරණ ටික රෝස වර්ග, අක්කපාන බිගෝනිය, කරපිංච බෙලිදෙල් පේර. ඊට කඳන් වර්ග දෙකක් මෙතන කියන නිසා අපි ඒක වෙනම පාටකින් පෙන්නමු. කඳන් වර්ග දෙක. මොනවද කඳන් වර්ග දෙක? සංචිත කඳන් සහ භූගත කඳන්. සංචිත කඳන් කියන්නේ ආහාර තැන්පත් කරන කඳන්. භූගත කඳන් කියලා කියන්නේ පොළොව යට තියෙන කඳන්. සංචිත කඳන් ආහාර තැන්පත් කරන කඳන් දෙක උක් සහ කිතුරු. භූගත කඳන් කියලා කියන්නේ පස තුල වර්ධනය වන කඳන්. ඒවට උදාහරණ මේක මෙතන තමයි highlight කරලා තියෙන්නේ. දර මාජින් එක මෙහෙම අඳින්නේ. මේ ටික ඔක්කොම කඳන් වර්ග. කඳන් වර්ග. ඊට පස්සේ මේ ජලයේ ගබඩා කරන ශාක පත්‍ර එහෙම තියෙනවා මෙතන. ජලයේ ගබඩා කරන ශාක පත්‍ර අක්කපාන බිගෝනිය සුලග මගින් ව්‍යාප්ත වෙන මේ තියෙන්නේ බීජ ව්‍යාප්ත වන ක්‍රම. බීජ ව්‍යාප්ත වන ක්‍රම කියන ටික වෙනම අපි මාක් එකක් දාගමු. බීජ ව්‍යාප්ත වන ක්‍රම කියන එක මේ වගේ මාක් එකක් දාගමු. සුලග මගින් මොන වගේ ශාකද? කපුවරා හොරගම්මාලු. සතුන් මගින් තක්කාලි පැපොල් මිරිස් ඉඩරු නාගදරන. ජලය මගින් පුවක් පොල් කොට්ටප දිය කඳුරු නිලු.
ජාලාභ නාරටි වින්‍යාසයක් තියෙන අපි එහා පැත්තේ යන ද්විබීජපත්‍රී ශාකවල ජාලාභ නාරටි වින්‍යාසය කොස් අඹ දෙක. මෙතනම ලියාගන්න සමාන්තර නාරටි වින්‍යාසයේ තියෙන ඒවා. සමාන්තර නාරටි වින්‍යාසයේ තියෙන ඒවා තමයි තෘණ, උණ, පොල්, පුවක්, කිතුල් වගේ ශාක. සමාන්තර නාරටි වින්‍යාසයේ තියෙන ඒවා මේ ටික. ජාලාභ නාරටි වින්‍යාසයේ තියෙන දෙකක් ලියලා තිනවා. ඊට පස්සේ සමාන්තර නාරටි වින්‍යාසයේ තියෙන ටික. තෘණ, උණ, පොල්, පුවක්, කිතුල්. පුෂ්පය ඵලයක් බවට පත් වෙනකොට ඒ කියන්නේ මලක් ගෙඩියක් බවට පත් වෙනෝනේ. අන්න එතකොට මලක වෙන වෙනස්කම් ටික. ඒක වෙනම මාක් කරගමු. අර කලින් මාක් කරගත්තා වගේ මේක වෙනම කොටසක්. පුෂ්පයක් ඵලයක් බවට පත් වෙනකොට වෙන වෙනස්කම් ටික. ඩිම්බහ පරාග බීජ බවට පත් වෙනවා. ඩිම්බාවරණය බීජාවරණය බවට පත් වෙනවා. ඩිම්බකෝෂය ඵලය බවට පත් වෙනවා. ඩිම්බකෝෂ බිත්තිය ඵලයේ බිත්තිය නැත්නම් පලාවරණය බවට පත් වෙනවා. රේණු මණි පත්‍ර කියනකොට මෙතන තයන් හල් කිරීම අයින් කරන්න. ඒවා හෙලී යයි හෝ හැකියි. මණි පත්‍ර කියනකොට මෙහෙම ඊට පස්සේ මේ දෙවෙනි පාඩමේදී විශේෂයෙන් මතක තියාගන්න ඕනි දේවල් ටික ස්ථಿತಿ විද්‍යුතයේ මුලින්ම පරික්ෂා කරේ කවුද? විලියම් ගිල්බර්ට්. එම විද්වතා ඒ සඳහා පිරිමදින ලද දේවල් ಜಾති දෙකක් තියෙනවා. සේද රෙදි සහ ඇම්බර්. සේද රෙදි ඇම්බර්. ඊළඟට අකුණු ඇතිවනකොට ස්ථಿತಿ විද්‍යුතයේ තියෙනවා කියලා හොයාගත්තේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. ලෝම සහ එබනයිට් දණ්ඩක් පිරිමදිනකොට මේ ලෝමවල ඉඳන් එබනයිට් දණ්ඩට ගමන් කරනවා ඍණ. ඒ නිසා එබනයිට් දණ්ඩ පැත්තේ ඍණ ආරෝපණ දාලා තියෙනවා. ලෝම වලට ලැබෙන්නේ මොන ගතියක්ද? අර පැත්තට ඍණ ගිය නිසා ලෝම වලට ලැබෙන්නේ ධන ගතිය. මෙතන ලෝම කියලා රෙද්දක් තමයි පෙන්නලා තියෙන්නේ. ලෝම රෙද්දක් කියලා අපි හිතමුකෝ. නැත්තම් සත්ත්ව ලෝම කියන එක හිතන්න පුළුවන්. හැම වෙලාවෙම ධනාරෝපණ යන්නේ නැහැ. මතක තියාගන්න කීයටවත් ධනාරෝපණ යන්නේ නැහැ. යන්නේ මොන ආරෝපණද? ඍණ ආරෝපණ. ඍණ ආරෝපණ ගියාට පස්සේ එයාට ලැබෙන්නේ ධන ආරෝපණය. හරිනේ. ඊට පස්සේ සේද රෙදි වල වීදුරු දණ්ඩ පිරිමදින. සේද රෙද්දක වීදුරු දණ්ඩ පිරිමදිනකොට වීදුරු දණ්ඩේ ඉඳලා මේ පැත්තට ඊතලයක් දාගන්න. මේ පැත්තට තමයි ඍණ ආරෝපණ යන්නේ. කලින් එකේ ඍණ ආරෝපණ ගියේ මෙහෙටනේ. මේකෙදි යන්නේ වීදුරු දණ්ඩේ ඉඳලා සේද රෙද්දට තමයි ඍණ ආරෝපණ යන්නේ. ඒතකොට සේද රෙද්දට ලැබෙනව මොන ගතියක්ද?
ඍණ ගතිය. ඍණ ටික මෙයාගෙන් අයින් වෙච්ච හින්දා වීදුරු දණ්ඩට ලැබෙන්නේ ධන ගතිය. මේවා ඔගොල්ලෝ නම් කරලා තියෙන්න ඕනි. අ, උඩම ඉබ්බනයිට් දණ්ඩ ලෝම, මෙතන වීදුරු දණ්ඩ සේදරෙද්ද කියලා නම් කරලා තියෙනවා. ආරෝපිත වස්තු දෙකක් එකට ලං කළ විට මොකද්ද වෙන්නේ කියලා අහනවා. මුලින්ම ආකර්ෂණය වෙලා පසුව ඒක උදාසීන වෙනවා. මේක highlight කරන්න. අ, අන්තිමට වෙන දේ මොකක්ද? උදාසීන වෙනවා කියන්නේ. උදාසීන වෙනවා. ස්ථිති විද්‍යුත් ආරෝපන අඳුරගන්න උපකරණේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය. ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශක. ස්ථිති විද්‍යුතය හා සම්බන්ධ සංසිද්ධි අකුණු ඇතිවෙන එක, රෙදි මැදීමේදී ටික් හඬක් ඇතිවීම, රූපවාහිනිය අසලට අතලං කළ විට රෝම උද්ගාමනය වීම ස්ථිති විද්‍යුතය සම්බන්ධ සංසිද්ධි. වෙනම කොටසක්. එක වෙනම වලාකුලක් වගේ හරි මොකක් හරි වටේට ෆ්‍රේම් එකක් දාන්න. මෙතන ස්ථිති විද්‍යුතයේ ප්‍රයෝජන ටික දීලා තියෙනවා. ප්‍රයෝජන ටික මේ වගේ වෙනම මාක් කරගන්න. ස්ථිති විද්‍යුතයේ ප්‍රයෝජන ටික. දාරිද්ර්‍යයේ සංකේතය මතක තියාගන්න. එක පැත්තක් ධන, එක පැත්තක් ඍණ කියලා ආරෝපණයක් තියෙනවා. මේ සංකේතي පොඩ්ඩක් හදාගමු අපි. එක පැත්තක් ටිකක් මහතට තමයි අපි ධන පැත්ත මේ වගේ අඳින්නේ. හැබැයි දිග නම් සමානයි මේ රේඛා දෙකේ. හැබැයි එක පැත්තක් ටිකක් මහතට අඳින්න ඕනේ. අනිත් මේ ධන පැත්ත මේ පැත්තට වඩා. කාර්ය මොකද්ද? කාර්ය තමයි ස්ථිති විද්‍යුත් ආරෝපන ගබඩා කිරීම. දාරිද්ර්යිකී කාර්යය. මේ දාරිද්ර්යිකී රූප සටහනකුත් දීලා තියෙනවා. දාරිද්ර්යිකී කාර්යය තමයි ස්ථිති විද්‍යුත් ආරෝපන ගබඩා කරන එක. දාරිද්‍රක විසර්ජනය කිරීම යන දාරිද්‍රකයක් තුළ ගබඩා වෙච්ච ආරෝපන ඉවත් කිරීම තමයි දාරිද්‍රකයක ගබඩා වෙච්ච ආරෝපන ඉවත් කිරීම තමයි දාරිද්‍රකයක් විසර්ජනය කරනවා කියලා කියන්නේ. දාරිද්‍රකයක ගබඩා වූ ආරෝපන ඉවත් කිරීම තමයි දාරිද්‍රක විසර්ජනය කියලා කියන්නේ. සරල දාරිද්‍රකයක් සෑදීමට අවශ්‍ය දේවල් ඇලුමිනියම් දහඩු දෙකක්. මේවට කමා දාගෙන මෙතන කමා දාගන්න. මේවට ඇලුමිනියම් දහඩු දෙකක්, පොලිතීන් කොලයක්, වයර්, වියලි කෝෂ. ඒවා තමයි සරල දාරිද්‍රකයක් හදන්න අවශ්‍ය දේවල් ටික. සරල දාරිද්‍රකයක රූප සටහනක් අච්චු පොතේ දීලා තියෙනවා. අපි මෙතනත් ඒක ඇඳලා පෙන්නමු. සරල දාරිද්‍රකයේ හදන්නේ මෙන්න මේ වගේ ඇලුමිනියම් දහඩු දෙකක්, ඇලුමිනියම් දහඩු දෙකක් අරන් ඒ ඇලුමිනියම් දහඩු දෙක අතරට තමයි යොදන්නේ පොලිතීන් කොලය.
මේක ඇලුමිනියම් තහඩු. මේක පොලිතීන් පොළය. පොලිතීන් පොළයද. ඊට පස්සේ මෙන්න මේ ඇලුමිනියම් තහඩු දෙක සම්බන්ධක කම්බි වලින් මේ මෙතන අවශ්‍ය දේවල් වලට පුතේ අපි වයර් කියලා ලියලා තින්නේ ඒක. සම්බන්ධක කම්බි වලින් මෙහිම බැටරි එකට වියලි කෝෂයකට සම්බන්ධ කරමු. මේ තියෙන්නේ අපි හැදුවේ මොකද්ද මේ සරල දාරිද්ර්‍යකයක රූප සටහනක්. ඒක හදන විදිය තමයි මෙතන යන්නේ. මේ ටික ඇඳ ගන්න ඕනේ. ඔයගොල්ලෝ වෙලාව අරගෙන ඇඳ ගන්න. ඊට පස්සේ ඊටු ටික ඉස්සරහට යන්න මේ රෙකෝඩින් එක බලනකොට අඩුපාඩු හදාගන්න පුළුවන් නිසා මම ඉක්මනින් මේ කොටස් ටික කරගෙන යනවා. දාරිද්ර්‍යකයක් ආරෝපණය කරන්න දාරිද්ර්‍යකය මොකටද සම්බන්ධ කරන්නේ? වියලි කෝෂයකට තමයි දාරිද්ර්‍යකය සම්බන්ධ කරන්නේ ආරෝපණය කරනකොට. එහෙමනම් මෙතන ලියා ගන්න ඕනේ වියලි කෝෂ වලට සම්බන්ධ කරයි. දාරිද්ර්‍යකයක් ආරෝපණය කරනකොට වියලි කෝෂ වලට සම්බන්ධ කරනවා. දාරිද්ර්‍යකය විසර්ජනය කරනවා කියලා කියන්නේ දාරිද්ර්‍යකයක ගබඩා වූ ආරෝපණ ඉවත් කිරීම. මෙතන ලියන්න දාරිද්‍රක විසර්ජනය යනු දාරිද්‍රකයක ගබඩා වූ ආරෝපණ ඉවත් කිරීමයි. දාරිද්‍රක විසර්ජනය යනු දාරිද්‍රකයක ගබඩා වූ වෙච්ච ආරෝපණ ටික මොනවා කරන එකද? ඉවත් කිරීමයි. දාරිද්‍රකයක ගබඩා වූ ආරෝපණ ඉවත් කිරීමයි. එතකොට ඒකට සම්බන්ධ කරන්නේ විද්‍යුත් උපාංගයක් මොකක් හරි විදුලියෙන් වැඩ කරන උපාංගයක්. මේකේ නම් පෙන්නලා තියෙනවා LED එකක්. එහෙම නැත්නම් මොනවා හරි විදුලියෙන් වැඩ කරන කුඩා බල්බයක් හෝ සම්බන්ධ කරලා ඒකින් ටික වෙලාවක් යනකොට නිරීක්ෂණය වෙන දේ තමයි දාරිද්‍රක විසර්ජනය වීම නිසා නිරීක්ෂණයක් ලැබෙනවා. මොකක්ද? විසර්ජනය වීම නිසා විද්‍යුත් උපාංගයේ ක්‍රියා විරහිත වෙනවා. විද්‍යුත් උපාංගය ක්‍රියා විරහිත වේ. ඒක ටික වෙලාවකින් එහෙම දෙයක් සිද්ධ වෙනවා. ඊළඟට ආරෝපණ මනින ඒකකය ෆැරඩ් සහ මයික්‍රෝෆැරඩ්. මේ ෆැරඩ් කියන සංකේතික මෙහෙම if වකුරින් දානවා. මයික්‍රෝෆැරඩ් කියන එක මෙතන මම ලියලා පෙන්නන්නම්. U වකුර වුණාම ලියලා මේ වගේ දිගට ඉරක් ගහලා මයික්‍රෝෆැරඩ් ඔන්නෝම ලියන්න. ඒක ලියා ගන්න මෙන්න මෙහෙම මම ආයෙ ලියලා පෙන්නන්න. U වකුර ලියන්න. සිම්පල් U. ඊට පස්සේ මේ මෙතනින් පහළට රේඛාවක් ගන්න. මයික්‍රෝෆැරඩ් ඔන්නෝම ලියන්න. අපි යමු එහා පිටුවට. තුන්වෙනි පාඩම තමයි පටන් ගන්න. ඕගොල්ලෝ කොටස් විදියට හරි මේක බලලා සම්පූර්ණ කරගන්න ඕනේ. තුන්වෙනි පාඩමේදී විදුලියේ ජනනය කියන එකේදී විදුලිය නිපදවන ක්‍රම තුනක් කතා කරනවා.
විදුලිය නිපදවන උපාංග වලට කියන වචනේ තමයි විද්‍යුත් ප්‍රභව. විද්‍යුත් ප්‍රභව කියලා කියන්නේ විදුලිය නිපදවන උපාංග. උඩින්ම ලියා ගන්න ඕනේ විද්‍යුත් ප්‍රභව. විද්‍යුත් ප්‍රභව යනු විද්‍යුත් ප්‍රභව යනු විදුලිය නිපදවන උපාංග වේ. විදුලිය නිපදවන උපාංග වේ. විද්‍යුත් ප්‍රභව කියලා කියන්නේ විදුලිය නිපදවන උපාංග. විද්‍යුත් ප්‍රභවයක විදුලිය ගලනවා කියලා මේ කොටුවේ තුල තියෙන මොන අග්‍රයේ සිට මොන අග්‍රයටද? එකත් අපි මෙහෙම දාමු ධන සිට ඍණ පැත්තට තමයි විදුලිය ගලන්නේ. විභවයේ වැඩි පැත්තේ ඉඳලා විභවය කියන එක අඩු පැත්තට තමයි විදුලිය ගලන්නේ. මේ අපිට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ විදුලිය නිපදවන ක්‍රම ගැන. විදුලිය නිපදවන ක්‍රම ගැන තමයි මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේ තියෙන විදුලිය නිපදවන ක්‍රම තුනක්. විද්‍යුත් කෝෂ හා බැටරි. ඒවැයි රසායනික ක්‍රියාවලි මගින්. ඩයිනමෝ චලනය මගින්. සූර්ය කෝෂ සූර්ය ශක්තිය මගින් විදුලිය නිපදවන ක්‍රම තුන. ඊළඟට සරල කෝෂයක රූප සටහනක් මෙතන දීලා තියෙනවා. සරල කෝෂයේ තඹ තහඩුව දුඹුරු පාටට පාට කරගන්න ඕනි. තඹ දුඹුරු පාට නිසා දුඹුරු පාටින් පාට කරගන්න ඕනි තඹ තහඩුව. සිංක් තහඩුව අලු පාටින් පාට කරන්න ඕනි. අලු පාට පැන්සල අරගෙන ඔයගලන්ට පාට කරන්න පුළුවන්. තනුක සල්ෆියුරික් අම්ලයේ තියෙන. මේක නිරීක්ෂණ ටික මේක ක්‍රියා කරනකොට මොන වගේ දේවල්ද දකින්න ලැබෙන්නේ. ඒව තමයි නිරීක්ෂණ කියලා තියෙන්නේ. පළවෙනි එක තමයි සිංක් තහඩුව දිය වෙනවා. දෙවෙනි එක තඹ තහඩුව ළඟින් කොපර් තහඩුව ළඟින් වායු බුබුලු පිට වෙනවා. ටිකෙන් ටික බල්බේ දීප්තිය අඩු වෙලා යනවා. නිරීක්ෂණ කියන එක මෙහිම මේ මාතෘකාව යටින් ඉරක් ඇඳගන්න. ඊට පස්සේ මෙහිම 1 2 3 කියලා දාගෙන නිරීක්ෂණ වලට. ඊට පස්සේ මේ සරල කෝෂයේ ක්‍රියා කරනකොට අපිට මේකෙන් විදුලිය නිපදවනකොට පොඩි අපහසුතා කීපයක් තියෙනවා. එකක් තමයි මේකේ තනක සල්ෆියුරික් අම්ලය යොදා ගැනීම නිසා සැකසීම පරිහරණය ටිකක් අනතුරුදායකයි සහ අපිට අමාරුයි මේක දැන් වාදන අරගෙන පුරවලා මේ සිං කොපර් තහඩුව අරගෙන සම්බන්ධ කරලා හදන්න වෙලාව ගත වෙනවා. ඒකට ටිකක් මහන්සි වෙන්න ඕන. ඒක දුර්වලතාවයක්. තව එකක් තමයි විදුලිය ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒ කියන්නේ සිං තහඩුව දිය වෙන එක. මේක සිං තහඩුව දිය වෙනකොට අලුතින් සිං තහඩු දාන්න වෙනවා. ඒව දුර්වලතා. ඊළඟට මගේ දැන් මේ මුල් වීඩියෝ එකේ කතා කරන්නේ මුල් පාඩම් තුනට අදාළව පැහැදිලි කිරීමක්. ඒක නිසා මුල් පාඩම් තුන මේ වීඩියෝ එකේ කතා කරනවා. තව වීඩියෝ එකකින් මම ඊතුරු පාඩම් තුන ඉවර කරනවා. එතකොට පාඩම් 6 ඕගොල්ලන්ට වීඩියෝ දෙකකින් ආය පාරක් මතක් කරන එක තමයි මේ කරන්නේ. පන්ති ඉගෙන ගත්ත ටික. මේකේ පෙන්නලා තියෙනවා මේ විදුලිය නිපදවන ක්‍රමයක්. මේ චලනය මගින් විදුලිය නිපදවීමක් තමයි මෙතෙන්දි වෙන්නේ. මේකේ කොටස් ටික නම් කරගමු. මේ තමයි කම්බි දඟරය. මේ දණ්ඩ චුම්බකය. මේක තමයි ගැල්වනෝමීටරය. ගැල්වනෝමීටරය. මේක නිරීක්ෂණ. මේ
චුම්බකය මේකට ඇතුල් කරනකොට එළියට ගන්නකොට මේ වගේ චලනය කරනකොට ගැල්වනෝමීටරේ මේ කටුව උත්ක්‍රමණය වෙනවා. ඒක තමයි නිරීක්ෂණයේ විදියට මෙතන ලියලා තියෙන්නේ. හරි නිරීක්ෂණය. මේකෙදි විදුලිය උත්පාදනය කරන ක්‍රමය මේක ලියා ගන්න මේක නෙමෙයි. මේක කපන්න මෙතන ලියා ගන්න විදුලිය නිපදවන ක්‍රමය. විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූල ධර්මය. වචන හතරක් කියනවා ඒකට. විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූල ධර්මය. මෙතන විදුලිය නිපදවන ක්‍රමය කියන්නේ මේ චුම්බකයේ චලනය කරනකොට විතරයිනේ මෙතන ගැල්වනෝමීටරේ කටුව කැරකෙන්නේ. ඒ ක්‍රමයට කියනවා චලනය මගින් විදුලිය නිපදවන මේ ක්‍රමයට කියනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය කියලා. ඊට පස්සේ මේ සරල ඩයිනමෝවක රූප සටහනක් දීලා තියෙනවා මෙන්න මේ අතින් කරකවන කොටස චුම්බකය මේ තියෙන්නේ මෙන්න මේක තමයි කම්පි දංගලය මේ ගැල්වනෝමීටර. මේකේ බලය වැඩි කරන්න පුළුවන් මේ කරකවන වේගය වැඩි කරලා. චුම්බකයේ කරකවන වේගය වැඩි කරොත් මේකේ ගැල්වනෝමීටරයට මගින් කටුව කැරකෙන වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ විදුලිය නිපදවීම වැඩි වෙනවා. මේ දඟලේ පොටවල් ගාන වැඩි කරත් විදුලිය නිපදවීම වැඩි වෙනවා. ප්‍රබල චුම්බකයක් ගත්තොත් ඒත් වැඩි වෙනවා. මේ ක්‍රම තුනම පාවිච්චි කරොත් ලොකු විදුලියක් නිපදව ගන්න පුළුවන්. ඊළඟට සරල ධාරාව සහ ප්‍රත්‍යාවර්තක ධාරාව කියලා දෙකක් තියෙනවා. සරල ධාරාව කියන තැන ලියන්න කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් වේ. කාලයත් සමග ධාරාවේ දිශාව කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් නොවේ. මෙන් බලන්න මේකේ කාලයත් එක්ක ධාරාවේ දිශාව මේක උඩින් පාට පෑනකින් අටිරූල තියලා අනිවාර්යෙන්ම හැබැයි පාට පෑනකින් මේ ඉර උඩ පාට කරන්න කාලයත් එක්ක ධාරාව මේ ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා. ප්‍රස්ථාරවල මෙන්න මෙතන ඊතල දෙකක් තියෙනවා. මේ බිඳුව මෙතන තියෙනවා. කාලයත් එක්ක ධාරාවේ දිශාව වෙනස් වෙන්නේ නැහැ. ප්‍රත්‍යාවර්තක ධාරාව මේ x අක්ෂය කියලා කියනවා මේක. මේ පැත්තට තියෙන එක y අක්ෂය. මෙන්න බලන්න මේ ප්‍රස්ථාරයක මම අදින්න ගියොත් ඇට වෙනවා. ඔයගොල්ලෝ මේක වටේට මෙහෙම මාක් කරගන්න. ප්‍රත්‍යාවර්තක ධාරාව කියලා කියන්නේ කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් වී සරල ධාරාව කියන්නේ කාලයත් සමග වෙනස් නොවන එක. ප්‍රත්‍යාවර්තක ධාරාවේදී කාලයත් එක්ක දිශාව වෙනස් වෙනවා. මේ ටික අනිවාර්යයෙන්ම highlight කරන්න ඕනේ මෙන්න මේක පුතේ. මේවට උදාහරණ. කෝෂ සහ බැටරි තමයි සරල ධාරාවට උදාහරණ. වෙනස් නොවේ දිශාව වෙනස් නොවේ කියන ටිකත් highlight කරන්න. දිශාව වෙනස් වේ කියන එක highlight කරන්න. මේකට උදාහරණ ටික මේ මෙතන හොඳට මතක තියාගන්න. මොකද ප්‍රශ්නවලදී සරල ධාරාව නිපදවන උපකරණ කිව්වම කෝෂ බැටරි ලියන්න ඕන. ප්‍රත්‍යාවර්තක ධාරාව නිපදවන උපකරණ කිව්වම මේ ටික ලියන්න ඕන. ඊට පස්සේ මේ බයිසිකල් ඩයිනමෝව
රූපෙ දීලා තියෙනවා මේකේ කොටස් නම් කරලා තියෙනවා ඩයිනමෝව සම්බන්ධ කරන මේ ආධාරකය තමයි මෙතන connection to bicycle frame කියලා දාලා තියෙන්නේ බයිසිකලෙට හයි කරන කෑල්ල මේ බයිසිකල් ටයර් එක ආලෝකයෙන් නිපද වෙනවා ඩයිනමෝව තමයි මේ ඇඳලා තියෙන්නේ මෙතෙන්දි සිදුවන ශක්ති විපර්යාසය මොකක්ද චාලක ශක්තිය මුලදී මේකේ තියෙන ශක්තිය මොකද්ද චාලක ශක්තිය එයි රෝදේ කැරකෙනකොට ඩයිනමෝවේ රෝදේ ගෑවිලා නිසා ඩයිනමෝවේ රෝදේ කැරකෙනවා ඒක නිසා මුලදී තියෙන්නේ මොන ශක්තියද චාලක ශක්තිය චාලක ශක්තිය මොනෝ බවටද හැරෙන්නේ මෙතන ආලෝකයේ විදුලිය නිබඳ වෙනවා ඒ නිසා විදුලි ශක්තිය බවට පත් වෙනවා මේ ක්‍රියාවට කියනවා නම ශක්ති පරිවර්තනය එහෙම නැත්නම් පරිණාමය ශක්ති පරිවර්තනය එහෙම නැත්නම් ශක්ති පරිණාමය කියලා කියනවා ශක්ති පරිවර්තනය නැත්නම් ශක්ති පරිණාමය ඊට පස්සේ මේ විද්‍යුත් උපාංග වල සංකේත ටික ඔයගොල්ලෝ සම්පූර්ණ කරගන්න ඕනි ඊට පස්සේ මේ පැත්ත දීලා තියෙනවා මේ ටික ගැන කියන්නේ නැහැ මේ කොටස් ටික ඔයගොල්ලෝ සම්පූර්ණ කරගන්න විතරයි තියෙන්නේ කෝච සහ බැටරි සම්බන්ධව තමයි මෙතන නෝට් එකක් තියෙන්නේ මේ ටික වෙනම මාක් කරගන්න මෙතන තියෙන්නේ කෝෂ බැටරි කියන්නේ සටහන මේ වියලි කෝෂ කීපයක් එකතු කරාට පස්සේ හැදෙනවා බැටරිය. මේ වියලි කෝෂ ටික එකතු කරාට පස්සේ හැදෙනවා බැටරිය. වියලි කෝෂ වල බලයට වඩා එතකොට බැටරියක බලය වැඩි නේද? බැටරියක බලය වැඩි. මේ ටික මෙහෙම highlight කරගන්න මේ බැටරිය අතර අවකාශය මේ ටික මේ වියලි කෝෂ අතර අවකාශය මේ ටික highlight කරගන්න. පාට පැන්සලකින් පාට කරගන්න. එතකොට මේ සම්පූර්ණ මේකට කියනවා බැටරියක් කියලා. කෝෂ එකතු කරපු මේකට කියනවා බැටරියක් කියලා. විවිධ කෝෂ වර්ග ගැන සටහනක් දීලා තියෙනවා මෙතන. මෙතන මාතෘකාව ලියන්න විවිධ කෝෂ වර්ග කියලා. විවිධ කෝෂ වර්ග. හරි එහෙමනම් ඔන්න තුන්වෙනි පාඩම වෙනකන් අපි මේකෙදි කතා කරා ඊළඟ වීඩියෝ එකෙන් ඉතුරු පාඩම් තුන ස්පීඩ් රිවිෂන් කරමු. ඒ ටික හොඳට පාඩම් කරගන්න හොඳට මතක තියාගන්න. අපිට එතකොට මුල් වාරේ පාඩම් ටික එක මේ අවුරුද්දම යන්න බෑ. මුල් වාරේ පාඩම් 6 වාර තුනේම පේපර්ස් වල එනවා. මුල් වාර විභාගෙට ලෑස්ති වෙන අයට මේක ඕගොල්ලෝ බලන්නේ දෙවෙනි වාරේදී වුණත් තුන්වෙනි වාරේදී වුණත් ඕගොල්ලන්ට වැදගත් වෙනවා. ඒක නිසා ඔයාලට මේ වීඩියෝ එක තියෙනවා අවුරුද්ද පුරාවට ඕන වෙලාවක බලන්න පුළුවන් ආය අමතක වෙනකොට මම ඒකයි මේක හැදුවේ එhmenan හොඳයි පුතේ මෙතනින් අද දවසට අවසන් කරමු ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු අපි ඒකෙදි කතා කරමු ඊළඟ පාඩම් තුන ආයිබෝවන්